කැම්පස් එකේ අන්තිම දවස තමයි ඉතින් මේ අපි ගත කරන්නේ මේ YouTube channel එකේ දාන අන්තිම වීඩියෝ එක තමයි මේක. මෙයාට මෙච්චර දවසකට වෙලා තින්නේ එහෙම සමාජයට මූණ දෙන්න බැරි જાතිමයි. ඔයා කොහොමද එතන කැම්පස් ආවේ? හොඳ ප්‍රශ්නයක්. අන්තිම ප්‍රසන්ටේෂන් එකක් කරා. ඉන්ඩස්ට්‍රියල් ප්‍රසන්ටේෂන් කරා ඊයේ කරා රිසර්ච් ප්‍රසන්ටේෂන් එහෙම තමයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න. ඒකත් දාන්න හිතෙන්නේ නෑ බම්. මොකද මේ එදාටත් මෙහෙම ෆෝන් එකක් උස්සගෙන එහෙම වීඩියෝ එකක් ගියාම පොඩ්ඩක් අමාරුයි. ඒවා කමෙන්ට් කරොත් අනේ නවත්තන්න එපා channel එක කරන එක නවත්තන්න එපා තා වීඩියෝ දාන්න අයියේ කියලා කිව්වොත් පොඩ්ඩක් නේ සලකා බලන්න පුළුවන්. හැබැයි එහෙම කමෙන්ට් එන්නේ නෑ. ඉතින් මම ඒකත් දන්නවද. අපි ඩිග්‍රී හම්බෙච්ච වාචාලම පුද්ගලයා තමයි ඉන්නේ. හැම දෙයක්ම කන එකේ මොකෙක් කරේ හරියට අපිට හැමදාම සෙට් වෙනවා බා. ඉතින් කවදා වගේ කාලයක් ඉඳන්නේ අනිවාර්යෙන්. එහෙම කාලයක් නම් මෙච්චර නිදහසේ ගෙවන කාලයක් නම් ආයේ ජීවිතේ එන්නේ නැහැ. ඉගෙන ගත්තාම ලැබෙන ඒ සතුට සැනසීම වෙන කිසිම දෙයකින් ගන්න බෑ. කාටවත් කරදරයක් වෙන්නෙත් නැතුව, කාගෙන්වත් කරදරයක් විඳින්නෙත් නැතුව සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන්න. ගයිස් අපේ කැම්පස් ලයිෆ් එකේ අන්තිම දවස තමයි අද. ප්‍රසන්ටේෂන් එකක් කරලා ඉතින් කට්ටිය ඉන්නවා එතන. ඉතින් අවුරුදු 4න් අවුරුදු 2ක් ගෑල් ළමයි 16කුයි කොල්ලෝ 4 දෙනෙකු එක්ක ගෙවපු ජීවිතය අදින් ඉවර වෙනවා. මේ ඉන්නේ අපේ ගෑල් ළමයි ටික. ඉතින් ගැට ගස් මොකද අවුරුදු 4 ගැන හිතෙන්නේ. ඔක්කොම ගොළු වෙලා ගිහිල්ලා. ඔයාලා වගේ කොහොගේ ආලෝ ටිකක් එක්ක ඉඳපු එක ගැන හරිම අවුරුදු 4ක් ගියා ඒක තේරෙන්නේ නේද? තේරෙන්නේ. මේ කට්ටිය කලින් දැකලා නැහැ නේද වීඩියෝ වල? තමුසෝ දැකලා තියෙනවා. එයා එක්ක වැඩි වීඩියෝ ඉන්නේ අවුරුදු 4 ගැන මොකද හිතන්නේ? මෙයා මුලින් මම නෙමෙයි. මෙයා මුලින් ඉක්මනට කියනවා. අවුරුදු 4 සුපිරියට කලවලා තියෙන්නේ. දැන් අපිට අම්ලිසේ ගුවනේ පවුල් ලයිෆ් එක ගැන පවුල් ලයිෆ් ෆැමිලි ලයිෆ් එක ගැන ඉතින්ගේ දැන් අපි ඒක හිතන්න ඕනේ. ඔක තමයි මගේ අදහස. ඇක්චුලි ෆැමිලි ලයිෆ් එක ගැන හිතන අම්මා මොකද හිතන්නේ? මං කිව්වනේ ඔයගොල්ලෝ වගේ කොහොගේ යාළුවෝ ටිකක් එක්ක මෙච්චර කාලෙ ඉඳපු එක ගැන මට හරිම සතුටුයි යාළුවා. ඔව් අම්මා පණ බේරගෙන හිටපු එක ගැන සතුටුමේෂා. මට නම් අවුරුදු 4 ගැන කියන්න දෙයක් නැහැ ඇත්තටම. එයාට කියන්න දෙයක් නැහැලු. විශේෂ දෙයක් නැහැ. සතුටුයි ඉතින් යාළුවා ඉන්න දුක. හොඳයි. ටුටු. ඔයන් ඉල්ලුවා ඉන්නේ. හඳුන වින්දක් නැතාකින් නටනා සීන් එකක්ද තියෙන්නේ. රිද්වි. සතුටුයි දුකයි දෙකම. දෙකම. සතුටින් දුක. කිව්වද? නෑ මං කිව්වා කියලා හිතාගන්න. ගයිස් ඉතින් කැම්පස් එකේ අන්තිම දවස තමයි ඉතින් මේ අපි ගත කරන්නේ. ඒත් එක්කම මේ දුකින් උනත් කියන්න ඕනේ ඉතින් මගේ මේ YouTube channel එකේ දාන අන්තිම වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔව් I think දාන්න වීඩියෝස් නෑ මට වෙන. ඉතින් අන්තිම වීඩියෝ එක එක්ක තමයි ඔයාලා මේක එකතු වෙන්නේ. බලමු ඉතින් තව ජීවිතේ අලුත් දේවල් මොනවා හරි වුණොත් ඒවා ඉතින් ආයේ YouTube වීඩියෝ එකක් විදිහට කියන්න පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ එහෙම පුළුවන් නේද බැරි නේද දන්නේ නැහැ. very officially මම 2022 පටන් ගත්ත මේ channel එක මේ වීඩියෝ එකෙන් මම නවත්තනවා. ආයි ඉතින් බලමු නේද? අවුරුදු ගණන් කිල්ලරි බලමු. මොනාරි දාන්න පුළුවන් වුණොත් මම මේ channel එකේ දාන්න. ඉතින් මේ ඔයාලා බලලා අන්තිම වීඩියෝ තමයි මේක. හරිද ෆොටෝ එක ගන්න යන්න ෆොටෝ එක ගමු එන්න ඕක කොහොමද දාන්නේ අයවන්ත කොහොමද අවසානයි ඔක්කොම ඉවරයි ඉවර එන සතියේ ඉවර වෙන සතියේ ඉවර වෙන්නේ මේ තාම රිසල්ට් ආවේ නැහැ රිපීට් එකයි ඔදී දන්නේ තිබ්බත් පොඩි කේස් එකක් තියෙනවා අපි අපේ අන්තිම
අපි අන්තිම ප්‍රොජෙක්ට් එක හදාගන්න. උඹලා ගානිය මොකද්ද කරන්නේ? එන මට දෙන්න. නෑ තේරුම් නෑ. මේගොල්ලෝ ගව්. බලාගෙන ඉන්න. ඉතින් අපි ඉන්නවද ගන්න? එක්සිකියුටිව් මහත්තයා මේ නෝන මාකට් දෙයක් කරාද? ඔව් අනේ මේ නෝනගෙන් මට වෙන්නේ අකටයුතුකම්මයි මට වෙන්නේ. අතන බගේක මීන් කරපේක නෙවෙයි මාසින්දු ආව කරාද? ඉමාෂ කියවුවා. ඔව් ආව කරලා නැතිව කරලා දාලා තියනවා කියන්න දැන්. මේ මරු බාණ්ඩයක් ඉන්නවා. මොනවද කියන්න දෙන්නේ? මේ කවදාවත් වීඩියෝ වල හිටපු නැති යාළුවෙක්. ඒ කියන්නේ මෙහෙමයි මෙයාට මෙච්චර දවසකට වෙලා තින්නේ එහෙම සමාජයට මූණ දෙන්න බැරි જાතිමයි. උපන්දා ඉඳලා උනේ ඒවා. එහෙනම් දැන් අන්තිම දවසේ ඉඳලා අපි ගත්තේ දැන් කියන්න. හරි කියන්න. මොකද්ද කියන්නේ? මේ මොනවාරි කියන්නේ ඉතින්. කැම්පස් ජීවිතය ගැනද? නෑ ඒක ඕනේ නෑ. අවුරුදු 4. අර මේ එන්නේ මෙහෙ එන්නේ ඉඳලා බස් එකේ නගින් හිටියේ කොහෙට යන්නද කියලා කියන්නකෝ. මම කඩවත ඉඳන් මේ කියන්නේ පොඩි මිස්ටේක් එකක් කළා මං තවඩින්ගෙන් නුවර බස් එකකට නැගලා නෑ බොරු කියන්නේ. හරිද? කතා කරපු එකා කියලා තියෙනවා. මේ කඩවතට ඇවිල්ලා කොහෙට එන්නද මාකුඹුරට එන්න. ඒ පැත්තට එන ඕන බස් එක නගින්න කියලා. මේකේ ඕන බස් එකක් කියලා ඉවහන් අනිත් පැත්තට එන්න වට නගින්න ඉඳලා. ඔය එතනින් යන ඕන දිහාකට යන එකකට නැග්ගහම කමක් නැහැ කියලා හිතාගෙන තියෙන්නේ. කියන්නේ ඔයා කොහොමද අතට කැම්පස් ආවේ? හොඳ ප්‍රශ්නයක්. ඒ මොකක් හරි එහෙම අර අසරණය බඳවා ගැනීම මොකක් හරි කරලා ඒකෙන් තේරලා අපු එක්කනේ. ඉතින් ඔන්නෝ කට්ටියක් කැම්පස් එකේ ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නේ. අර මරු බණ්ඩයක් ඉන්නවා ආවා. කියන්න කතා කරන්න හරිද? මොනාරි කියන්නද ඉතින් මොනවද මේ අවුරුදු 4 ගැන වඩ දැනෙන්නේ? අම්මට සිරි යනවා අවුරුදු 4 නම් හරිද දැන් මේ ඒ කියන්නේ හොඳයි ඉතින් අවුරුදු 4 මේ මොනවද කියන්න ඕනේ දැන් නම් මට නම් කියලා වෙලා ඉන්නේ මේ දවස්වල හොඳටම මේ හැබැයි ඒ වුණාට මේ කැම්පස් ආපු එක හොඳයි මම නම් කියන්නේ කැම්පස් ඉන්න අයට මම කියන්නේ අනිවාර්යෙන් කැම්පස් එන්න මොකද කැම්පස් ආය නැත්තම් වැඩක් නෑ අප්පා මේ අපි ගත්ත ආදර ටික ගන්න වෙන්නේ නෑ. ඔව් දැන් බලන්න මේ වගේ කට්ටිය එහෙම කැම්පස් එකේ ඉන්න මේ වගේ අයියලා එහෙම මේ අයියට මේ තාම ගෑල්ලා මේකුත් නෑ යකෝ වීඩියෝ කරන්න අයියටත් ආවා. තාම ගෑල්ලා මේ අයියලා දෙන්නට කැමති ගෑල්ලම ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඉන්නවා. කට්ටිය ඉන්නවා සතුටේ විසිර යනවා. හැට හෙට ඉඳන් කට්ටිය දීදීකට දුවනවා. ඔව්. ඉතින් කියන්නකෝ. ඔව් කොහොම හරි නෑ කොහොම හරි කැම්පස් එන්නේ. ඔව් කැම්පස් එන්න ඒ කියන්නේ ඌවෙල්ලස්ස විතරනේ මේ තව කැම්පස් තියෙනවා. ඒ හැම කැම්පස් එකම හොඳයි. Tamanට ආපු කැම්පස් එකේ තමන්ගේ ආදල් එක හදාගන්න ආදල් එක නෙවෙයි ජීවිතෙත් එක හදාගන්න එක තමයි ඉතින් මේ වැඩේ. වැඩේ. ඉතින් මේ අවුරුදු 4 ගැන කියනවා නම් ඉතින් සුපිරි යාළුවෝ සෙට් එකක් හම්බුණා. මේ කවුරුත් කාටවත් වැටෙන්න දුන්නේ නැහැ. කට්ටිය කොහොම හරි වැඩගෙන ගියා ඉතින් වැඩේ. මරු ඉතින් නේද කොහොම හරි අපි අවුරුදු 4 සාර්ථක ඉවර කරගත්තා. මේ අදත් ඉතින් අන්තිම ප්‍රසන්ටේෂන් එකක් කරා. ඉන්ඩස්ට්‍රියල් ප්‍රසන්ටේෂන් කරා ඊයේ කරා රිසර්ච් ප්‍රසන්ටේෂන් එහෙම තමයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න. ඔව් ප්‍රසන්ටේෂන් ගන්න ලෑස්ති වෙලා ඉන්න. එන්න ඊට ඒවා ස්ට්‍රෙස් කිය එහෙම බෑ ඉතින්. ඔව්. ඉන්න ඒ කියන්නේ ඕන දෙයකට ලෑස්ති රෙඩි කට්ටිය ඉන්න ඕනේ. ඒක ඉතින් අර මේ විශ්වවිද්‍යාලය කියන්නේ ඉතින් ඕන දෙයක් ඉතින් නේද? ආයෙ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඉතින් කොහොම හරි වැඩේ කරගත්තා. ඒක තමයි. ඒ ගැම්ම හදාගන්න හොඳ තැනක්. හොඳ තැනක්. කැම්පස් එකක් හොඳයි ලංකාවේ. ඔව්. තමන්ගේ අතේ තමයි ඉතුරු ටික තියෙන්නේ. ඉතින් channel එක ඉවර කරන්න තමයි හදන්නේ මෙතනින්. channel එක තව එකක් විතර ඒ සමහරට ඩිග්‍රී ගන්න එක. ඒකත් දාන්න හිතෙන්නේ නෑ බම්මන්. මොකද මේ එදාටත් මෙහෙම ෆෝන් එකක් උස්සගෙන එහෙම වීඩියෝ කරන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් එතන අමාරුයි. ඒකින්ද මම ඉතින් තියෙනවා.
මේක අන්තිම වීඩියෝ එක විදිහට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු. ඔයාලා නෑ ඉතින් ඔයාලා කමෙන්ට් කරොත් අනේ නවත්තන්න එපා channel එක කරන එක නවත්තන්න එපා දා වීඩියෝ දාන්න අයියේ කියලා කිව්වොත් ඉතින් පොඩ්ඩක් නේ සලකා බලන්න පුළුවන්. පුළුවන්. හැබැයි එහෙම කමෙන්ට් එන්නේ නෑ ඉතින් මම ඒකත් දන්නවලුම. ඒක දැන් තිබුණා ඒ කට්ටිය පොඩි ගමනක් ගිහිල්ලා ඔව් ආයෙත් ඒ කට්ටිය මතක් කරන්නත් ඕනේ. පරණින්දන් හිටපු වීඩියෝ වල පරණින්දන් හිටපු කට්ටිය පොඩ්ඩක් නෑ දැන්. එයාලා කලින් ගියාද? බලමු ඉතින් ආයෙ සමහරට සෙට් වෙන්න පුළුවන්. මේ සෙට් වෙයිද වීඩියෝ නැති වෙයිද? මදු එක්ක තමයි කතා කරමු. මදු. මදු. හලෝ. මේ තමා මේ අපේ ඩිග්‍රිය හම්බෙච්ච වාචාලම පුද්ගලයා තමයි මේ ඉන්නේ. අඩෝ නිකන් දහදුරකම් කතා කරන්න එපා බං. ওই වාචාලකමින් උඹ කීයක් views ගත්තද කියහන්. හරි views ගත්තේ හරි. ඉතින් මොන හරි කියන්නේ. views ගත්ත එක හරි නම් එහෙම කතා කියන්න එපා මිනිසුන්ගේ හැකියාවන් ගරහන්න. හරිද කියන්නේ? නෑ දැන් මට ඇත්තටම කියන්න දෙයක් නෑ ඉතින්. ඔව්. ඉතුරු නෑ නේද කියන්න දෙයක්? මේ ඔව්. මං ගැන මොනවාරි කියන්න මේ channel එක ගැන වර මොනවද හිතෙන්නේ? මේ මගේ channel එක අන්තිම වීඩියෝ. මං කිව්වේ ඔයාලට. දෙවෙනි පාර්ට් එක ඔව්. හැමදාම අන්තිම වීඩියෝ. නෑ ඇත්තටම මේ අන්තිම වීඩියෝ එකද? කැම්පස් එකේ වීඩියෝ එක. ඒ කියන්නේ මේ ටික දාලා delete කරනවද අර channel එක? නෑ පරණ වීඩියෝ එහෙම තියෙනවා ආයි වීඩියෝ දාන්නේ නෑ. අනේ එහෙනම් මට කියන්න දෙයක් ඉමෝෂනල් වෙන්න පොඩ්ඩක් ඉමෝෂනලි කියන්නකෝ. නෑ. ඉමෝෂනල් වෙන්න කිව්වේ ඉන්න. මේ කට්ටිය කතා කරනවා නේ ආයෙ අන්තිම වීඩියෝ එක. අනියක්. ඒ පොඩ්ඩක් බය වුණා. ඔය එක තමයි ඇත්තටම ඉතින් අපි සෑහෙන සේවාවක් කළා නේද මේ සෑහෙන සේවාවක් කරා. මේ channel එක හරහා අපි එතන අපේ අමා එනවා. ඒ කියන්නේ මේ වල්ලපන්කෝ හැම දෙයක්ම කන එකෙක් මොකෙක් හරි එකෙක් කරුමෙට අපිට හැමදාම සෙට් වෙනවා බං. මෙහෙට ආපු දවසෙම සෙට් වුණා. ඊට පස්සේ තවත් සෙට් වෙනවා. දැනටත් මේ මෙච්චර මේ පිළිවෙලට කතා ගන්න ගිය එකත් කෑව අන්තිම වතාවට. මූණ පෙන්වන්න ඕනේ නැද්ද? එපා නේද මිනිස්සු. දැකලා නෑ ඒ මිනිසුන් ගඩත් අවුත් ඊට. මේ අතට දෙනවා. ඉතින් කට්ටිය සමුදෙනවා. නික්ම යාමට මත්තෙන් සමුදෙනවා කට්ටිය. මේ අර කට්ටියට තියලා යන්න. Jangan mau mondi sudah nak ternyata yang ini kirim balik cuma hotel ada pulang nggak kadang nih arah kena arah balik itu ini udah kena Iya tuh. Mia bagi maki ke. Apa? Yang gila tuh. Saya inang yang gede. Mia ada kayak kan bangga gila. makan kusir lah. අපි දැන් වලේ ඉඳලා යනවා බාස්කට් බෝල් කෝට් එකට. එතනත් ෆොටෝස් ටිකක් ගහ ගන්න ඕනේ. එතන Halo. අලුත් කෙනෙක්ද? අලුත් කෙනෙක්ද? Hai. Hai. කොහමද? කොහමද ඔයාට? කොහමද ඔයාට? කොහමද? වාසිය මොකක්ද? කවුරුගාකට කපාගෙන අපන යන්නේ. මෙයා කලින් දැකලා නැහැ නේ. අපි ඉතින් අවුරුදු 4 හිටියේ මේ වගේ කට්ටියත් එක්ක තමයි. නේ දිමාෂ? මේ වගේ කට්ටියත් එක්ක තමයි අපි අවුරුදු 4ම හිටියේ. ඉතින් අවුරුදු 4 ඉවර වෙලා අපි කට්ටිය ඉතින් මොකද වෙන්නේ? තනි වුණා ඉතින් නේද? අවුරුදු 4ත් ඉවරයි. අපිත් ඉවරයි. මේ දෙන්න සෙල්ලමක් පටන් ගන්න ඒ පාර.
ඉන්න පොඩක් ඇසිල්ලක් ආවා. අවුරුදු 4ක් ඉතින් එකට කට්ටියත් එක්ක ඉඳලා දැන් ඉතින් ඉතින් තමන්ගේ පාරවල් වල යන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. ආයෙ ඉතින් කවද වගේ කාලයක් ඉඳන් යනවා. එහෙම කාලයක් නම් මෙච්චර නිදාසේ ගෙවන කාලයක් නම් ආයෙ ජීවිතේ වෙන්නේ නැහැ. ඒ අවුරුදු 4 තමයි ඉතින් ජීවිතේ ගත කරපු ලස්සන අවුරුදු 4. ඉතින් අපේ කැම්පස් එක අවුරුදු 4ක් පුරාට ලස්සන මතක එකතු කරපු ඒ වගේම ජීවිතේ හරි ගස්ස ගන්න උදව් කරපු මම හිතන්නේ මට හිතෙන විදිහට ලංකාවේ තියෙන ලස්සනම කැම්පස් එක අපේ කැම්පස් එක. ඉතින් ඇවිල්ලා බලන්න ඕනේ මේ තියෙන දේශගුණ තත්ත්වෙත් එක්ක පුදුමාකාර සැනසිල්ලක් දීපු තැනක් තමයි ඉතින් ගෝවෙල්ලස්ස කැම්පස් එක. අද ඉතින් කැම්පස් එකේ අන්තිම පාර තව එක දවසක් එන්න වෙයි සමහර විට. ඒක මේ වගේ ගත ගන්න පුළුවන් දවසක් නෙමෙයි ඉතින්. අපේ කන්වර්සේෂන් එකට කලින් අපේ අර ක්ලොක් එකයි හැට් එකයි ගන්න දෙන දවස තමයි ඊළඟට තියෙන්නේ. ඒකට ඉතින් මේ වගේ හැමෝම සමහරට එන එකකුත් නැහැ. මේ වගේ නිදහසේ ගත කරන්න නෙවෙයිකුත් නැහැ ඉතින්. ඒ කාලෙද්දි. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thanks. සමහර විට මම දන්නේ නැහැ වීඩියෝ ආයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. වීඩියෝ නම් කමෙන්ට් එකක් දාන්න. හැබැයි දාන්න කන්ටෙන්ට් තමයි දැන් නැත්තේ. කැම්පස් එකේ ඉඳන් කැම්පස් එකේ මොන හරි දාන්න තිබ්බා. හැබැයි ඉතින් දැන් කැම්පස් එක අවුට් වුණාට පස්සේ දාන්න කන්ටෙන්ට් උත් නැහැ. ආයේ ට්‍රැවල් කරන්න යාළුවෝ හම්බෙන්නෙත් නැහැ. අපි දැන් ජොබ්ස් කරද්දී ඒ වගේ නිවාඩු ගන්නත් අමාරුයි. ලොං වීකෙන්ඩ් එකක් වෙනකන් ඉන්න ඕනේ ආයි කොහේ හරි යන්න. ඒ වගේ ප්‍රශ්න ගොඩයි ඉස්සරහට. ඇත්තටම මේ වගේ නිදහසේ ගත කරපු කාලයක් නම් ආයේ ඉන්නේ නැහැ. ඉතින් කොහොම හරි බලමු. තව අවුරුදු 5කින් විතර සමහරට ආයි channel එක අලුත් වෙලයි. ඒක බොහෝ දුරට පිට රටක වීඩියෝ එකක් වෙන්න පුළුවන්. let's see නේද? අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. channel එක ඉස්සරහට දාන්න හිතන් හිටිය content ගොඩක් තිබ්බා. ඒ විවිධ හේතු කාරණා මත ඒවා දාන්න වෙන්නේ නැහැ ඉතින්. ඒක තමයි. එහෙනම් thank you very much ඔයාලා මත් එක්ක එකතු වෙලා හිටියට මගේ වීඩියෝස් බැලුවට ඔයාලගේ ලස්සන කමෙන්ට් එකතු කරාට ඒ හැම දෙනෙම thank you. එහෙනම් මේ වීඩියෝ එක බලන්නේ නංගිලා මල්ලි නම් කොහොම හරි කැම්පස් එන්න හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම ලැබෙන ඒ සතුට සැනසීම වෙන කිසිම දෙයකින් ගන්න බෑ. ඒ කියන්නේ ඒවා තනියෙන් කරගත්ත දෙයක් නේක. ඔය ඉගෙන ගත්ත දේවල් කාටවත් ගන්නත් බෑ. ඒ කවදාවත් නැති වෙන දේකුත් නෙමෙයි. ඉතින් කොහොම හරි මේ අපි කොහොම හරි අවුරුදු 4ක් සාර්ථකව ඉවර කරා. ඔයාලත් මේ වගේ වැඩක් කරන්න ඉතින්. ඔයාලත් මේ වගේ වැඩක් කරන්න.
සතුටින් ඉන්න. කාටවත් කරදරයක් නොකර කාටවත් කරදරයක් වෙන්නෙත් නැතුව කාගෙන්වත් කරදරයක් විඳින්නෙත් නැතුව සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන්න. එච්චර ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් good luck හැමෝටම. good luck ඉතින් කියන්න දෙයක් නැහැ අතට. thank you කියලා තමයි කියන්න තියෙන්නේ. අපි තව අවුරුදු 5කින් විතර හම්බෙමුද එහෙනම්? ඔව්. අවුරුදු 5කින් හම්බ වෙනකම් see you bye.